බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති දකුණු අප්‍රිකාවේ 1877 ඉඳලා 1880 දක්වා කාලය තුල මහකොමසාරිස් ධූරය දැරූ සර් හෙන්රි බාටල් එඩ්වඩ් ෆෙයර්ට යටත් විජිතභාර මහලේකම් කාර්යාලය විසින් අපූර්ව යෝජනාවක් කරනවා. ඒ තමයි දකුණු අප්‍රිකාවේ ඇතැම් දුම්රිය මාර්ග වෙනුවෙන් වියදම් අවම කිරීම පිණිස අඩි 2.6 පටුවාමාන දුම්රිය මාර්ග යොදන්න කියලා. නමුත් ෆෙයර් මේකට කැමති වෙලා නැහැ. මේ කුඩා දුම් රථ ඔහු විසින් හැඳින්වුවේ හුණ්ඩු කෝච්චි කියලා. කුඩා පරිමාණයට හදපු මේ දුම්රිය කෙසේ හෝ යෙදවිය යුතුයි කියලා යටත් විජිතභාර මහලේකම් කාර්යාලය කල්පනා කරනවා. මේ කාලේ තමයි ලංකාවේ කෝච්චි පාරවල් හැදුවේ. මේ වකවානු තුල ලංකාවේ ආණ්ඩුකාර ධූරය දැරුවේ සර් ජෝසප් වෙස්ට් රිජ්වේ මහතා. කොහොම හරි යටත් විජිතභාර මහලේකම් කාර්යාලය විසින් මේ හදපු පටුවාමන දුම්රිය පද්ධතිය ලංකාවට දෙන්න රිජ්වේව කැමති කරව ගන්නවා. ඉතින් මේ විදිහට ලංකාවට ලැබුණු හුණ්ඩු කෝච්චිය තමයි පුංචි කෝච්චිය වෙලා කල්යාණි ද්‍රෝණි ධූම රථය බවට පත් වෙන්නේ. ඉතින් කාලෙකින් අපේ කතා කරන්න කල්පනා කළා අකාලේ අපට අහිමුණු කැලණිවැලි සබරගමු පටුවාමාන දුම්රිය මාර්ගය ගැන කතා කරන්න. රැඳී සිටින්න කියලා ආරාධනය කරනවා. දවසේ සංවාදය අවසානය වන තෙක්. 19 සියවස අවසානය වෙනකොට මධ්‍යම කතුකරයේ ආශ්‍රිත විතරක් නෙවෙයි ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලත් වාණිජ භෝග වගා කඩිනමින් ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. එවක සිටි වැවිලිකරුවන් වූ බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයන්ට තිබූ ප්‍රධාන ගැටලුව උනේ ඔවුන්ගේ නිෂ්පාදන කොළඹට ගෙන ඒමයි. උඩරට දුම්රිය මාර්ගය හදන කාලෙම සබරගමුවටත් දුම්රිය මාර්ගික අවශ්‍යතාවය මත උනේ අන්න ඒ විදිහට. විශේෂයෙන් රබර් හා තේ වැවිලිකරුවන් විසින් සබරගමුවටත් රේල්ුවක් අවශ්‍ය බව ආණ්ඩුකාරවරයාට දැනුම් දී තියෙනවා. මේ ඉල්ලීම සලකා බැලූ වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරවරයා 1894 වර්ෂයේදී W.W. මිෂෙල්ගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කරනවා. නමුත් ඔහු ලබා දුන් නිර්දේශවලට රිජ්වේ සෑහීමකට පත් වෙලා නැහැ. රිජ්වේ විසින් නැවත නේවාසික ඉංජිනේරුවරයෙකු H.G. වර්නන්ගේ මූලිකත්වයෙන් ශක්්‍යතා කමිටුවක් පිහිටවනවා. එයට 1895 පෙබරවාරි 15 වෙනිදා ආණ්ඩුකාරවරයා විසින් නිර්දේශ ලැබෙනවා. 1898 අප්‍රේල් 28 වෙනිදා යටත් විජිතභාර මහලේකම් කාර්යාලය විසින් මේ කැලණිවැලි සබරගමු පටුවාමන දුම්රිය මාර්ගයට අනුමැතිය ලබා දෙනවා. කැලණිගම් මිටියාවතට සමාන්තරව මේ දුම්රිය මාර්ගයේ ගමන් කරන නිසා කල්යාණි ද්‍රෝණි ධූම රථය ලෙසට මේ නම් කෙරුණා. ආණ්ඩුකාරවරයා මේ නමට කැමති වෙලා නැහැ. ඔහු මේ හැඳින්වුවේ කැලණිවැලි සබරගමු දුම්රිය මාර්ගය කියලා. අවිස්සාවේල්ල වෙනතෙක් තනි දුම්රිය මාර්ගයේ ගමන් කොට දකුණට හැරි මාර්ගය ඉදිකිරීමට මූලික අධීරයේදී සැලසුම් කරනවා. වම්පස මාර්ගය උනේ යටියන්තොට දුම්රිය මාර්ගයයි. ඒ ගැන අපි වෙන දවසක කතා කරමු. කොහොම වුණත් 1900 මාර්තු 22 වෙනිදා මේ අභිනව දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කරනවා. 1902 සැප්තැම්බර් 15 වෙනිදා වෙනකොට අවිස්සාවේල්ලටත් 1912 අප්‍රේල් 18 වෙනිදා වෙනකොට රත්නපුරයටත් මේ පටුවාමන දුම්රිය මාර්ගය සේන්දු වෙනවා. මේ දුම්රිය මාර්ගයේ විශාලතම දුම්රිය ස්ථානය උනේත් රත්නපුර දුම්රිය ස්ථානයයි. ඒ විවෘත කිරීමේ උත්සවයට එකල ලංකාවේ ආණ්ඩුකාරවර සර් හෙන්රි මැකලම් ආණ්ඩුකාරවරයාද සහභාගී වෙලා තියෙනවා. රත්නපුරයට විතරක් ආපු මේ දුම්රිය මාර්ගය ගැන එවක සිටි ඇතැම් වැවිලිකරුවන් නම් සෑහීමකට පත් වෙලා නැහැ. ඔවුන්ගේ ඉල්ලීම උනේ ඕපනායක වෙන්න තෙක්වත් මේ දීර්ඝ කළ යුතුයි කියලා. ඒ අනුව 1919 මැයි 2 වෙනිදා කැලණිවැලි සබරගමු දුම්රිය මාර්ගයේ අවසාන දුම්රිය ස්ථානය වූ ඕපනායක වෙන තෙක්ම මේ පටුවාමන දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු ඉදි කරනවා. කොහොමනත් මේ දුම්රිය මාර්ගයත් බලංගොඩ බදුල්ල මොණරාගල හරහා රුහුණට දීර්ඝ කිරීමටද යෝජනාවක් තිබුණලු. නමුත් ඒ කිසිදා සිදු වෙලා නැහැ. මර්දාන් දුම්රිය ස්ථානයේ අවසාන වේදිකාවෙන් වෙලා තිබුණේ මේ පටුවාමන දුම්රිය මාර්ගය වෙනුවෙන්. මර්දානින් පටන් ගත්තට පස්සේ බොරැල්ල කොටාපාර, නුගේගොඩ, පන්නිපිටිය, හෝමගම, පාදුක්ක, වග, කුවක්පිටිය පසු කරමින් අවිස්සාවේල්ලට මේ දුම්රිය මාර්ගය සේන්දු වුණා. ඒ වගේම පන්නිපිටිය දුම්රිය ස්ථාන නිර්මාණය කිරීම ගැනත් අපූර්ව කතාවක් තියෙනවා. එවක සිටි ආණ්ඩුකාරවරයාගේ බිරිඳ දරු ප්‍රසූතියකට සූදානම් වෙලා හිටියලු. කොහොමනත් මේ දරු ප්‍රසූතිය නිසි පරිදි සිදු වෙලා නැතිලු. විශේෂඥ වෛද්‍යවරුන්ටත් මේ ගැටලුවක් වෙලා තිබුණලු. ආණ්ඩුකාර නිලනවසේ සේවයේදී සිටි ආරච්චිවරුන් ආණ්ඩුකාරවරයාට කිව්වලු පන්නිපිටියේ මල්ලුව කියලා වෙද මහත්තයෙක් ඉන්නවා. එයාට කියලා බලමුද කියලා. ආණ්ඩුකාරවරයා මේ මල්ලුව වෙද මහත්තයා කැදවගෙන වෙද හේදගම් කිරීමට ඔහුට අවස්ථාව ලබා දුන්නලු. කොහොම හරි මව හා දරුවා බේරා ගැනීමට මේ මල්ලුව වෙද මහත්තයාට හැකි වෙලා තියෙනවා. අවසානයේ සතුටටපත් ආණ්ඩුකාරවරයා විසින් වෙද මහතාට මුදල් ලබා දීමට කටයුතු කළත් ඔහු ඒ ප්‍රතික්ෂේප කළාලු. ඔහු ඉල්ලා සිටියේ හැකිනම් පන්නිපිටියට දුම්රිය ස්ථානයක් ලබා දෙන්න කියලා. අවසානයේ මේ ආණ්ඩුකාරවරයා විසින් ඔහුගේ ඉල්ලීම ඉටුකොට පන්නිපිටියටත් දුම්රිය ස්ථානයක් ලබා දුන් බවයි කියවෙන්නේ. පන්නිපිටිය දුම්රිය ස්ථානයේ කතාව එහෙම වෙනකොට අවිස්සාවේල්ලට පැමිණි දුම්රිය දකුණට හැරි ඕපනායකට ගමන් කරන විට ගැටහැත්ත, ඇහැලියගොඩ, පරකඩුව, කුරුවිට, රත්නපුර, තිරිවානා කැටිය, දෑල, වටපොත, කහවත්ත යන දුම්රිය ස්ථාන පසු කරන්න වෙනවා. ඒ වගේම රත්නපුරේ ඉඳලා ඕපනායකට එකලා තිබූ පහසුම මාර්ගය උනේ මේ දුම්රිය මාර්ගයයි. සෑහළු වාහන යා හැකි පාරක් තිබුණත් ඒ පාර නිතරම ගම් වතුරට හසු වුණාලු.
භාණ්ඩ ප්‍රවාහනය අරමුණු කළත් මේ පුංචි කෝච්චිය මගී ප්‍රවාහනයේ පැත්තෙන්ද ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. සමහර අවස්ථාවල මගී ප්‍රවාහනයටත් එහා ගිය උපසංස්කෘතික නැමියාවක්ද මේ දුම්රිය ඔස්සේ සනිටුහන් වුණාලු. ඒ සිරිපා වන්දනා සමයේදී 20 වන සියවසේ මුල් දශක කිහිපය තුළ සිරිපා වන්දනාව යන බැතිමතුන් වෙනුවෙන් සෙන්ටිනල් රේල් කාර් 3ක් හා පෙට්‍රෝල් රේල් කාර් රථයක් යොදවා තිබුණු බව කියවෙනවා. මේ දුම්රිය වලත් වන්දනාකරුවන් පැමිණෙන්නේ පොල් මල් හා පුවක් මල් බැඳගෙන තුන් සරණේ කවි කියමින්. කුරුවිට දුම්රිය ස්ථානයෙන් බැහැලා කළුගගෙන් නා පේවි කුරුවිට එරත්ත මාර්ගය ඔස්සේ සිරිපා කරුණා කිරීම සිදු වුණා. මේ බැතිමතුන් වෙනුවෙන්ම කුරුවිට දුම්රිය ස්ථානයට යාබදව නවාතැන් පහසුකම් ලබාගත හැකි අම්බලමක්ද තිබුණලු. දුම්රිය අභාවයත් සමග ඒ උපසංස්කෘතික අංගත් ක්‍රමයෙන් නැති වෙලා යනවා. ලීපෙට්ටි සහිත මේ පටුවාමන දුම්රිය මැදිරිද සුවිශේෂී වූවක්. අනෙක් දුම්රිය මැදිරි වල වගේ මේ දුම්රිය මැදිරි වලට විශේෂිත තිරිංග පද්ධති තිබිලා නැහැ. දුම්රිය එන්ජිමේ ඇති තිරිංග වලින් විතරයි දුම්රිය පාලනය කෙරුණේ. ඒ වගේම මේ වෙනුවෙන් යොදාගත් වාෂ්ප දුම්රිය එන්ජින් අතර J1, J2, Hanslet K1 හා උඩුපුස්සැල දුම්රිය මාර්ගය ගලවා දැමීමෙන් පස්සේ ඒ වෙනුවෙන් යොදාගත් කැරට් බ්‍යාපීකෝ H1 දුම්රිය එන්ජිමද යොදාගෙන තියෙනවා. මීට අමතරව N1 ඩීසල් දුම්රිය එන්ජිමක්ද යොදවා තියෙනවා. මේ අතර ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ සෙන්ටිනල් වාෂ්ප රේල් කාර් රථයයි. මේ කුමන ආකාරයේ දුම්රිය එන්ජිමක් වුණත් කැලණිවැලි සබරගමු පටුවාමන දුම්රිය මාර්ගයේ ගිහින් තියෙන්නේ ඉතාමත්ම අඩු වේගයකින්. සහකාර දුම්රිය ස්ථානාධිපතිවරයෙකු වගේම ලේඛකයෙකු වූ චන්ද්‍ර අනගිරත්න මහතා විසින් දවස පත්‍රයට කවියක් ලියලා තියෙනවා. පුංචි කෝච්චියයි හරි හයියෙන් පැයකට සතුපුම් 4ක වේගෙන් කොල්ලයි කෙල්ලයි නැග්ගම කොටුවෙන් දරුවෙක් බිහි වෙයි ඕපනායකින්. නමුත් ස්වභාව සෞන්දර්යයේ අසිරිය විඳගෙන යන මේ ගමනේදී ඒ සෙමින් යන ගමනත් ආශිර්වාදයක් වුණු බව ඇතමුන් සඳහන් කරනවා. කඳු ගංගා තැන්තලා පසු කරමින් යන මේ ගමනේදී විශාල පාලම් රාශියක් හමු වෙනවා. ඒ අතර අඩි 150ක් පමණ දිග කුරුගඟ හරහා වැටි ඇති පාලමත් රත්නපුරේ කිට්ටු ඇති අඩි 100ක් පමණ දිග පාලමත් දැවැන්ත දෙලිස් පාලම් ගණයට වැටෙනවා. මාර්ගයේ දැඩි වංගු සහිත ස්වභාවයත් මේ දුම්රියේ ගමන අඩාල කරලා තියෙනවා. පොරැල්ල කොටාපාර ඉඳලා නාරාහෙන් පිට දක්වා ඇති කොටස දිව යන්නේ රොයල් කොලම්බෝ ගෝල්ෆ් ක්ලබ් පිට්ටනිය මැදි. මේ විදිහට හැල්මේ ගමන් ගත් දුම්රියට කන කොකා හඬලන්නේ දෙවන ලෝක යුද්ධයත් සමගයි. ඒ කාලය තුල දෙවැන්ත ගල්ලකුරු හිගයක් ඇති වෙනවා. නානුව උඩුපුස්සැල මාර්ගය වගේම අවිස්සාවෙල්ල යටියන්තර මාර්ගයත් වසා දමන්නේ මේ කාල සීමාව තුලදී. කොහොමුණත් ඉබිගමනේ හරි 1975 වෙනකන් ඕපනායක පුංචි කෝච්චිය ධාවනය වුණා. බස් රථ හා ලොරි රථවලදී වුණත් මේ දුම්රිය මාර්ගය කාලානුරූපීව යාවත් කල් නොවීම යන හේතු මත අලාභ ලබන්නට උනාලු. අවසානයේ 1975 වර්ෂයේදී රත්නපුර හා ඕපනායක කොටසේ පීලි ගැලවීමට කටයුතු කරනවා. 1976 ඉඳලා 1977 කාලය දක්වා අවිස්සාවෙල්ලේ ඉඳලා රත්නපුරේ කොටසේ පීලි ගලවනවා. මේ මාර්ග ගැලවීම සම්බන්ධයෙන් එකල දැඩි විරෝධයක්ද ඇති වෙලා තියෙනවලු. ඕපනායක කොටස ගලවා දැමීමට එරෙහිව රේල් පාරේ මණ්ඩපයක් තනවා පිරිත් කියු බවද කියවෙනවා. දුම්රිය මාර්ගය ගැලවීමෙන් පස්සේ මේ මාර්ගය තාර් පාරක් බවට පත් කරන බව සඳහන් කළත් එය සිදු වුණේත් නැහැ. නමුත් මේ මාර්ගයේ පවතින ඇතැම් පාලම් අද වුණත් භාවිතයට ගන්නවා. ඊට කදිම උදාහරණය වන්නේ ඕපනායක පාලමයි. කොහොම වුණත් මේ දුම්රිය මාර්ගය ගැලෙව්වට පස්සේ මේ දුම්රිය මාර්ගය හා බැඳී තිබූ ගම්මානද බිඳ වැටෙනවා. ඉතින් දශක ගණනාවක් පුරාවට කොළඹට සිට සිරිපා අඩවිය කරුණාකල පුංචි කෝච්චිය කතාව එසේ අවසන් කරමින් අද දවසේ සංවාදය හමාර කරනවා. ස්තුතියි.